මල ගෙදර කෑමුණා සුපිරියා මම නම් මස් කෑලි දෙක තුනක්ම දාගත්තා. කියලා වැඩක් නෑ බා. මං හෙට ගන්න මස් කෑලි දෙක තුනක් සාක්කුවෙන් දාගත්තා. හෙට කමු. මිනිහ නම් පණ පිටින් ඉන්නා වගේ බා. තෝක මේ වෙලාවමයි කියන්න ඕනේ අප්පා. බය හිතෙනවානේ. මොන මගුලට බය වෙනවද බං? මැරිච්ච මිනිස්සුන්ට මොකටද බය වෙන්නේ? පන්න පිටින් ඉන්න මිනිස්සුන්ට තමයි බය වෙන්නේ. බත් කනකොට මස් කටුවක් හිර වුණා බං දතාස්සේ. ඉන්න දැකක් කියලා. මොන මගුලක් කරනවද මන්දා? බය කරනවනේ අප්පා. මං කොල්ලා කාලේ මලමිනිය ළඟ නිදාගත්ත පොරක් බං. කනත් ළඟද? මොන පිස්සුද බං? පළදින මිනිහට පුළුවන් ද බං මේ මිනිහක් ගාව නිදා ගන්න කනත් තිය අනිත් එක. පිස්සුද ඔබට? ඒක තමයි. අප්පච්චිලාට ලැට්ට යන්නේ අම්මත් එක්කනේ. කට. මගේ නම්බුවත් ඉවරයි. වරින් යන්න. right. බඩගාරි කමර ගාගෙන ගියා. දැන් තමයි රංගීතේ බඩ නිකන් ගොර ඇත්තට යන්න ඕනයි වගේ. ඔයා ගිහින් එන්න මම නෙමෙයි. කොහෙද යන්නේ මම මෙහෙ ආවෙන්. මම ඉක්මනටම ලැට්ටකට ගිහින් එන්නම්. මොකවත් යන්න බෑ පුතා. මෙතනම ඉන්න ඕනේ. එළවෙන්න එපා. ටක් ගානකට ගිහින් එන්න. හරි යන්න. මලවද. මම බොහොම බය වුණා. මගේ පණ එපා වුණා. රෑ 12ට හොල්මනකට මාව අසු වුණා. පුතේ උඹ ඉන්නවනේ කොහෙද යන්න බෑ මම යම්වා මං ටක් ගාලා එනවා තප්පරේ එනවා කොහෙද යන්න එපා හරි ඉක්මන් කරලා එන්න අප්පා මට එළියේ ඉන්නත් බයයි මොන මගුලට බය වෙනවද බං මම මේ ඇතුලේ ඉන්නවනේ බය නැත පොඩ්ඩක් හිටපන් ටක් ගාලා එන්න මොන මගුල පිරිමීට් නේද බං ලැජ්ජ
මහලු පිරිමි මන් දන්නේ වා නැට්ටකට ගියන පස්සේ පුදුම සනීපයක් තියෙනවා. ආමනේ මේක හොල්මන් වලට පුදුම බයක් නේ තියෙන්නේ බා. හොල්මන් කියලා જાතියක් නැහැ. හොල්මන් කියන්නේ කියලා වෙන මනසට. මේකගේ බය නැති කරන්නේ කොහොමද? හරි. කන්න කොහොමද වැඩක්? හිටපන්කෝ. මොන බයක්ද බං ඔය? හොල්මන් වලට බය නැහැ. මේ බලපන් මං වගේ ඉඳපන්. ආමනායි ඔය හොල්මන් වලට බය නෑ බං. අපොයි ඔව් මන් දන්නේ නැද්ද තමුසේගේ බය ගැන? මම බොහොම බය වුණා මගේ පණ එපා වුණා බුදු අම්මෝ අනේ වටියාගේ. මොන මගුලක් කරනවද මන්දා අම්මේ මේ බලන්නකො මේ අප්පච්චි කරන දේ මොනවද මනසේ ඔය කරන්නේ? ඔය කොල්ලව බයලෙඩ හදන්නද හදන්නේ? අප්පච්චි හොල්මන අතනම් බොඩු හොරි වගේ අම්මේ අප්පච්චිවරෝ මේකට මොනා වෙලාද බං? බය. ඒ මල් හොල්මන්. අපිටම බය වුණා. ඈ?